ඔය නිතරම වාඩි වෙලා වර්ක් කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් දවස පුරා හිටගෙනමද ඉන්නේ? ඔයා දන්නේ නැති වුණාට දැනටමත් ඔයාගේ කොඳු ඇටවල පීඩනය වැඩි වෙලා කොඳු ඇට විකෘතිතාවයකට පත් වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ අයගේ කාලයත් එක්ක මසල් ටෙන්ෂන් එක එන්න එන්න බිල්ඩ් අප් වෙන්න පුළුවන්. මේ මසල් ටෙන්ෂන් එක එන්න එන්න බිල්ඩ් අප් වෙන්න සමහර වෙලාවට මේක අපේ විශේෂයෙන්ම කොඳු ඇටවලට කොඳු ඇටවලට බලපාලා කොඳු ඇටවලට දැනෙන පීඩනය වැඩි වෙනවා. මේකත් එක්ක වයසත් එක්ක කාලය ගත වෙන්න මේක දිගටම බිල්ඩ් අප් වුණොත් කොඳු ඇට පේලියේ අස්ථි විකෘති වීම, එහෙම නැත්නම් ඩිස්ක් එක ඕනවට වඩා ගෙවීම වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කොඳු ඇට පෙලේ ඇදවීම අපි කියනවා කයිපෝසිස්, එහෙම නැත්නම් ස්කෝලියෝසිස් වගේ රෝගී තත්ත්වත් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ඔයාටත් දැන්ටමත් කොන්දේ වේදනාවක් තියෙනවා නම්, එහෙම නැත්නම් නිතරම ඔයා ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම්, මොන හරි ක්‍රීඩාවකට පුහුණු වීම කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් වාඩි වෙලා එහෙම නැත්නම් හිටගෙන ගොඩක් වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේ ටෙක්නික්ස් වැදගත් වෙනවා. ආයිබෝවන්. අද මම කතා කරන්න යන්නේ අපේ බෞද්ධ චිකිත්සක ශාස්ත්‍රය තුළ කියන ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් වල තියෙන ඉතාම වැදගත් ට්‍රීට්මන්ට් ටෙක්නික්ස් දෙකක් ගැන. අපි මේක නම් වශයෙන් ගත්තොත් මයෝෆැෂියල් රිලීස් සහ ස්පයිනල් මොබිලයිසේෂන් කියන ට්‍රීට්මන්ට් ටෙක්නික් දෙක ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු මොකද්ද මේ මයෝෆැෂියල් රිලීස් කියන්නේ කියලා. මයෝෆැෂියල් රිලීස් ගැන කතා කරද්දී මුලින්ම අපි අඳුනගෙන ඉන්න ඕන මොකද්ද මේ මයෝෆැෂියා කියන්නේ කියලා. එතන මයෝෆැෂියා කියන්නේ අපේ ශරීරයේ මාංශ පේශි වට කරලා තියෙනවා soft tissue layer එකක්. එහෙම නැත්නම් මෘදු පටක ආවරණයක්. මේක අපේ ශරීරයේ බොහොමයක් මාංශ පේශි ආවරණය කරමින් පවතින මෘදු පටකයක්. මෙන්න මේකට තමයි අපි මයෝෆැෂියා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මයෝෆැෂියා එක සමහර අවස්ථාවලදී මේක එන්න තද වෙනවා. මේ තද වීමත් එක්ක අපේ movements restrict වෙනවා. ඒ කියන්නේ movements අපේ චලන අඩු වෙනවා. ඒ වගේම තද කැක්කුමක් එන්න පුළුවන්. එතකොට මෙන්න මේ තද වෙලා තියෙන මයෝෆැෂියා එක රිලීස් කරන එකට තමයි අපි මයෝෆැෂියල් රිලීස් කියලා කියන්නේ. එතකොට මේ මයෝෆැෂියල් රිලීස් කරන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් මේක වෘත්තීය බෞද්ධ චිකිත්සකවරු විසින් සිදු කළ යුතු ප්‍රතිකාර ක්‍රමයක්. මේකෙදි අපි කරන්නේ බොහෝ විට බෞද්ධ චිකිත්සකවරයාගේ අත් භාවිතා කරමින් මේ තද වෙලා තියෙන මයෝෆැෂියා එක slow sustained pressure, එහෙම නැත්නම් කුඩා ඒකාකාරී පීඩනයක් යටතේ රිලීස් කරලා මේ කැක්කුම අඩු කරලා මේ මාංශ පේශී වල තියෙන ටයිට්නස් එක, එහෙම නැත්නම් තද ගතිය අඩු කරන එකට තමයි අපි මේ මයෝෆැෂියල් රිලීස් කියලා කියන්නේ. ඒ වගේම අපි දැන් බලමු මොකද්ද මේ ස්පයිනල් මොබිලයිසේෂන් කියන්නේ. ස්පයිනල් මොබිලයිසේෂන් කියන්නේ අපේ කොඳු ඇට පේලියේ කොඳු ඇට අතර කුඩා සංදි තියෙනවා. කොඳු ඇට එකිනෙක සම්බන්ධ වන සංදි. මේ බොහොමයක් සංදි චලනය කරන්න පුළුවන් සංදි. සමහරලාට මේ සංදි විවිධ රෝග තත්ත්ව නිසා මේ සංදි එන්න තද වෙනවා. එතකොට මේ සංදි තද වීම නිසා කොඳු ඇට පෙළ චලනයන් සිදු කිරීමේදී ඒ චලන පරාසය සීමා වීම සහ කැක්කුම, ඒ කියන්නේ වේදනාවක් ඒම සිදු වෙනවා. මෙන්න මේ වේදනාව අඩු කරන්න, චලන පරාසය වැඩි කරගන්න කරන ට්‍රීට්මන්ට් ටෙක්නික් එක තමයි ස්පයිනල් මොබිලයිසේෂන් කියන්නේ. මේකෙදි අපි කරන්නේ බෞද්ධ චිකිත්සකවරයා විසින් කන්ට්‍රෝල්ඩ්, එහෙම නැත්නම් පාලනය කළ ඉතා සියුම් චලන භාවිතයෙන් මේ සංදි කොඳු ඇට එකිනෙක මූව් කරනවා. එකිනෙකින් මූව් කරනවා. ඒ කියන්නේ චලනය කරනවා. මේක වෙන්න ඕනේ ඇත්තටම pain free range එක. කියන්නේ මේක රෝගියාට කැක්කුමක් නොදැනෙන විදියට කරන්න ඕන, බොහොම පරිස්සමින් කරන්න ඕන ට්‍රීට්මන්ට් ටෙක්නික් එකක්. මේකෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කොඳු ඇට අතර තියෙන සංදිවල තියෙන තද ගතිය අඩු කරලා වඩා පහසුවෙන් චලනය වෙන්න සහ වේදනාව අඩු කරන්න තමයි මේ ටෙක්නික් එකෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ටෙක්නික් දෙකෙන්ම අපි ගොඩක්ම යොදාගන්නේ දීර්ඝකාලීන කොන්දේ අමාරු තියන අය. ඒ කියන්නේ අපි low back pain, එහෙම නැත්නම් neck pain, ඒ වගේ මාංශ පේශී තද ගතිය තියන අයගේ muscle stiffness, ඒත් එක්කම ඉරියව්ව නිසා, කියන්නේ ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නවා නම්, එහෙම නැත්නම් ගොඩක් වෙලා හිටගෙන ඉන්න කෙනෙක් නම්, ඔයගේ රැකියාවට ඒ විදියට ඉන්න වෙනවා නම්, ඒ වගේ අයගේ කාලයත් එක්ක මාංශ පේශී වල පීඩනය, ටෙන්ෂන් එක ඇති වෙලා මේ කොන්දේ අමාරු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ කොන්දේ අමාරු අඩු කරන්න තමයි මේ ටෙක්නික්ස් අපි භාවිතා කරන්නේ. එතකොට මේ ටෙක්නික්ස් අපි හැම කන්ඩිෂන් එකකටම භාවිතා කරන්නේ නැහැ. මොකද සමහර කන්ඩිෂන්ස් තියෙනවා මේ ටෙක්නික්ස් භාවිතා කිරීම නිසා කැක්කුම් වැඩි වෙන්න පුළුවන් අවස්ථා. එහෙම නැත්නම්
අස්තිවලට එහෙම නැත්නම් මාංශ පේශි වලට හානි වෙන්න පුළුවන් අවස්ථා. උදාහරණයක් වශයෙන් ඔස්ටියෝපොරෝසිස් වගේ රෝගී තත්ත්ව. ඊළඟට ඔස්ටියෝෆයිට්ස් ඒ කියන්නේ කැල්සියම් උල් වගේ හැදීම නිසා තියෙන රෝගී තත්ත්වවලදී අපි ට්‍රීට්මන්ට් ටෙක්නික්ස් භාවිතා කරන්නේ නැහැ. රැඩිකියුලොපැතිස් ඒ කියන්නේ සර්විකල් එහෙම නැත්නම් ලම්බර් රැඩිකියුලොපැති ඒ කියන්නේ සයිටිකා වගේ රෝගී තත්ත්වයන් තියෙද්දි මේ ටෙක්නික්ස් භාවිතා කරන්න කලින් පරීක්ෂා කරලා තමයි මේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න ඕන. අනිත් එක මේ ටෙක්නික්ස් වලින් විතරක්ම ඔබේ කොන්දේ කැක්කුම එහෙම නැත්නම් මාංශ පේශී තද ගතිය අඩු කරන්න බෑ. මේ ටෙක්නික්ස් වලින් එන පේන් රිලීෆ් එක ටෙම්පරරි පේන් රිලීෆ් එකක්. මේකත් එක්ක අනෙක් ඉලෙක්ට්‍රොതെරපි, හීට් තෙරපි වගේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර, ඒ වගේම තෙරපියුටික් එක්සර්සයිසස් සහ පොස්චර් කරෙක්ෂන්, ඒ කියන්නේ නිවැරදි ඉරියව් භාවිතයට පුහුණු වීම වගේම patient education තුලිනුත් මේ වගේ කන්ඩිෂන්ස් වලට දීර්ඝකාලීනව සුවයක් ගන්න පුළුවන්. ස්තුතියි. පැරලයිසා අනෙකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න.